අද මේ විශේෂ දවසේ අපි බලන්න හදන්නේ ඔයාගේ ජීවිතය වගේම ආදරයේ ඉදිරි තත්ත්වය මොන වගේද කියලා. මුලින්ම කියන්න ඕනි කෙනෙක්ට අවශ්‍යයි. ඔයා එක්ක ඉදි දැනෙන සතුට ආරක්ෂාව සමීපත්වය විඳින්න. කෙනෙක්ගේ හිතේ එහෙම ආසාවක් තියෙනවා. ඔයාට අලුතින් හම්බ වෙන කෙනෙක් හරි ඔයා දැනට ඇසුරු කරන කෙනෙක් හරි ඔයා එක්ක ඉද්දි සුව පහසු සතුටුදායක හුරුපුරුදු හැඟීමක් ඇතිවෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. සම්බන්ධතාවයක් ස්ථාවර තැනකට ගෙනයමක් නැවත එකතුවීමක් හෝ සම්බන්ධතාවය සමරන අවස්ථාවක් ඔන්න ඔයාට ඉදිරියේදී ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි කෙනෙක් ඔයා ගැන ලොකු අවධානයකින් ඉන්න බවක් පේනවා. ඔයා දිහා අවධානයෙන් ඔයා මොනවද කරන්න කියලා බලාගෙන ඉන්නවා. නිරීක්ෂණය කරනවා ඔයා කරන කියන දේවල් වගේම දේවල්වලට ඔයා දක්වන ප්‍රතිචාර මොනවගේද කියලා මේ කෙනා හරිම විමසිල්ලෙන් ඉන්න බවක් පේනවා. තමන්ගේ හැඟීම් කෙලින්ම ප්‍රකාශ කරනවට වඩා මුලින් හොයලා බලන සැක කරන වැඩිපුර හිතන ස්වභාවයක් මේ කෙනාගේ තියෙනවා. සම්බන්ධතාවයක් තුළ යම් හිරවීමක් ප්‍රමාදයක් හෝ තීරණ ගන්න බැරි තත්ත්වයක් තිබුණත් ඒ තත්ත්වය දිගටම පවතින්නේ නැහැ. කෙනෙක්ට තමන්ගේ පරණ අදහසක් හෝ කලින් තිබ්බ හැසිරීමක් වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ආදරයට ඉතාම ලස්සන ආරම්භයක් සිද්ධ වෙනවා. පරණ දේවල් අතෑරලා සම්බන්ධතාවයට අලුත් ආරම්භයක් ලැබෙනවා. කෙනෙක්ට නම් අතීත වේදනාවලින් මිදිලා නව ආදර සම්බන්ධතාවයකට යොමු වෙන තත්ත්වයක් පේනවා. ඒ වගේම තමයි මේ ක්‍රියාවලිය බලෙන් හරිම ඉක්මනින් සිද්ධ කරන්න යන්න එපා. මේ සම්බන්ධතාවයට කාලය, ඉවසීම, අවබෝධය, සමබරතාවය අවශ්‍යයි. දෙදෙනාගේම හැඟීම් හොඳින් ගලපගන්න කාලයක් ගත වෙන්න පුළුවන්. කෙනෙක්ගේ හැඟීම් තිබුණත් ආදරය තිබුණත් ඉතාම ඉක්මනින් ස්ථාවර වෙන සම්බන්ධතාවයක් බවට පත් නොවන බවක් වර්තමානය තුළ පේනවා. වෙලාව, තත්ත්වයන්, වගකීම්, දුරස්ථ බව ගැන ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ නිසා විශ්වය ඔයාට කියනවා කෙනෙක් කියන දේවල් වලින් විතරක් නෙවෙයි කරන දේවලුත් හොඳින් නිරීක්ෂණය කරන්න කියලා. කෙනෙක්ගේ හිතේ හරිම ආදරණීය ගැඹුරු හැඟීමක්, කරුණාව, ආකර්ෂණයක් තිබුණත් කිසි කෙනෙක්ට පෙන්වන්නේ නැතුව හිත ඇතුලේ තියාගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. මුළු රීඩින් එකම සාරාංශයක් විදිහට කෙටියෙන් බලුවොත් කෙනෙක් අතීතයේ හිරවීමක ඉන්නවා. පරණ සිදුවීමක හිරවෙලා ඉන්නවා. ඕනවට වඩා හිතමින් නිරීක්ෂණය කරමින් දේවල් හොය හොය ඉන්න බවක් පේනවා. වෙනසකට සූදානමින් හිටියත් අලුත් ආරම්භයක් ගන්න විවිධ බාධක තත්ත්වයන් තියෙනවා. ඒ මොන දේ වුණත් මෙතන හරිම ගැඹුරු ආදරයක් පවතිනවා.